අද අපි ගැඹුරට විමසන්න යන්නේ 2026 වසර වෘෂභ ලග්න හිමියන්ට කොහොම බලපයිව කියලයි. අපිට ලැබුණු මූලාශ්‍රයක කියවෙනවා මේක හිතා ගන්නත් බැරි තරම් දියුණුවක් ලබන්න පුරුවන් අවුරුද්දක් කියලා. ඉතින් අපේ අරමුණ තමයි ඒක හැම වෙන්නේ ඇයි කියලා හොයන එක. ඒ කියන්නේ මේ අනාවැකියේ පිටිපස්සේ තියෙන ග්‍රහ රටාව මොකක්ද? ඒක අපේ ජීවිතයට බලපාන්නේ කොහොමද කියලා හරියටම තේරුම් ගන්න එක. ඔව් මේ මූලාශ්‍රය හරිම පැහැදිලිව පෙන්වා දෙනවා. 2026 කියන්නේ වෘෂභ ලග්න හිමියන්ගේ අර සහජ උත්සාහවන්තකමට. ඒ කියන්නේ අත ගහන දෙයක් ඉවර වෙනකම්ම කරන ගතියට. විශ්වෙන් ලොකු තල්ලුවක් ලැබෙන අවුරුද්දක් කියලා. ඒකට ප්‍රධාන චරිත තුනක් එනවා. ශනි, ගුරු සහ රාහු. මේ ග්‍රහයන් තුන්දෙනා ඉන්න තැන් අනුව තමයි මුළු අවුරුද්දේම කතාම ගොඩනගන්නේ. අපි මුලින්ම බලමු අවුරුද්ද පටන් ගන්නකොට මේගොල්ලෝ ඉන්නේ කොහෙද කියලා. හොඳයි. එන අපි ග්‍රහ පිහිටීම් කියන අඩිතලමමින් පටන් ගමු. මූලාශ්‍රයට අනුව 2026 ජනවාරි 1 වෙනිදා වෙනකොට තත්ත්වය කොහොමද? අවුරුද්ද පටන් ගනිද්දි ප්‍රධාන ග්‍රහ පිහිටීම් ටික මෙහෙමයි. ගුරු ඉන්නේ දෙවැන්නේ. ඒ කියන්නේ ධනස්ථානයේ. කේතුව හතරවැන්නේ. රාහු දසවැන්නේ. ඒ කියන්නේ කර්මස්ථානයේ. සහ ශනි 11 වෙන්නේ අයස්ථානයේ. රවි කුජ බුධ වගේ ග්‍රහයන් 8 ඉන්නවා. ඒත් ඒගොල්ලෝ වේගෙන් මාරු වෙනවනේ. හරි. ඔය ග්‍රහ පිහිටීම් ලිස්ට් එකක් වගේ කිව්වට සාමාන්‍ය කෙනෙක්ට ඕකෙන් ලොකු තේරුමක් ගන්න අමාරුයිනේ. මේකේ තියෙන ප්‍රධානම අවධානය යොමු කරන්න ඕනම ග්‍රහ පිහිටීම් මොනවද? මේ අවුරුද්දේ කතාවේ ප්‍රධාන නළුව කවුද? හරියටම හරි. මෙතන තියෙන වැදගත්ම දේ තමයි ශනි රාහු සහ කේතු කියන ප්‍රධාන ග්‍රහයන් තුන්දෙනා 2026 අවුරුද්ද පුරාම Taman ඉන්න රාශි වලින් මාරු වෙන්නේ නෑ. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ බලපෑම ස්ථාවරයි. ඒ අතරිනුත් ශනි 11 වෙන්නේ සහ රාහු 10 වෙන්නේ ඉන්න එක තමයි මේ අවුරුද්දේ සාර්ථකත්වයේ රහස. ඒ දෙන්න තමයි ප්‍රධාන චරිත. ඒ කියන්නේ කතාවේ ලොකු වෙනසක් වෙන්නේ නෑ කියන එකද? එහෙම නැත්නම් මොකක් හරි ප්ලොට් ට්විස්ට් එකක් හැරවුම් ලක්ෂයක් තියනවද? හොඳ ප්‍රශ්නයක්. ස්ථාවර පසුබිමක් තිබුණත් කතාවේ හැරවුම් ලක්ෂ දෙකක් තියෙනවා. ඒ දෙකම කරන්නේ සුබ ග්‍රහයා ගුරු. වසර මැදදී ඒ කියන්නේ ජූනි 2 වෙනිදා ගුරු 3 වෙනි භාවයට මාරු වෙනවා. ඊට පස්සේ ඔක්තෝබර් 31 දී 4 වෙනි භාවයට යනවා. මේ මාරුවීම් දෙකෙන් තමයි අවුරුද්ද දෙවෙනි භාගයේ ප්‍රතිඵල තීරණය වෙන්නේ. හරි. ඔය කියන බලවත් ග්‍රහ පිහිටීම් වල පළවෙනිම ප්‍රතිඵලය පේන්න තියන්නේ ආර්ථික පැත්තෙන් වගේ. මූලාශ්‍රය කියනවා මේක වෘෂභ ලග්න හිමියන්ට මූල්‍යමය වශයෙන් හරිම වාසනාවන්ත අවුරුද්දක් කියලා. ඒකට හේතු වෙන ජ්‍යොතිෂමය තර්කය මොකක්ද? ඒකට තියෙන ප්‍රබලම හේතුව තමයි වෘෂභ ලග්නයේ බලවතා කියන්නේ යෝගකාරක ග්‍රහයා වන ශනි අවුරුද්ද පුරාම 11 වෙනි භාවයේ එනම් අයස්ථානයේ ඉන්න එක. අයස්ථානය කියන්නේ අපිට ලැබෙන හැම ලාභයක්ම ආදායමක්ම ගැන කියවෙන තැන. ඉතින් යෝගකාරක ශනි එතන ඉන්න එක හරියට Tamanගේ කණ්ඩායමේ හොඳම ක්‍රීඩකයා ලකුණු ගන්නම පුළුවන් තැනක අවුරුද්ද පුරාම ඉන්නවා වගේ වැඩක්. ඒ නිසා අලුත් ආදායම් මාර්ග ස්ථාවරවම විවෘත වෙනවා. හරි. ශනිගේ පිහිටීම පැහැදිලි. ඒකෙන් ආදායම් මාර්ග හැදෙනවා. ඒත් ගුරු ග්‍රහයා ධනස්ථානයේ ඉන්න එකේ විශේෂත්වය මොකක්ද? මොකද ඒ පිහිටීම විතරක් තිබිලා හැමෝටම ලොකු දියුණුවක් වෙන්නේ නැහැනේ. මේ මූලාශ්‍රයට අනුව 2026 දී ඒකේ බලය වැඩි වෙන්න වෙනත් හේතු තියෙනවද? ඊටාම හොඳ නිරීක්ෂණයක්. ශනි ආදායම් මාර්ග විවෘත කරනවා වගේ ගුරු ධනස්ථානය කියන්නේ දෙවැන්නේ එකෙන් වෙන්නේ ඒ එන මුදල් කළමනාකරණය කරලා ඉතුරු කරගන්න ශක්තියක් ලැබෙන එක. ගුරු කියන කළමනාකරණයට සහ වර්ධනයට අධිපති ග්‍රහයා. ඉතින් ශනි කියන දේවල් ගුරු ඉතුරු කරනවා. මේ දෙක එකට වැඩ කරනකොට තමයි ආර්ථිකය ශක්තිමත් වෙන්නේ. හැබැයි මූලාශ්‍රයේ පොඩි අවවාදයක් උදේලා තියෙනවා මම දැක්කා. ඒ මොකක්ද? ඔව් ඒකත් ගුරු ග්‍රහයාටම සම්බන්ධයි. ගුරු දෙවන්නට අධිපති වගේම අටවැන්නටත් අධිපති වෙනවා. අටවැන්න කියන්නේ හදිසි වියදම් ණයතුරුස් ගැන චේවෙන දණක්නේ. ඒ නිසා මූලාශ්‍රය අවවාද කරනවා ණය දෙනකොට ණය ගන්නකොට පොලියට දෙනකොට දෙපාරක් හිටන්න කියලා. ඒ වගේම සල්ලි අතේ ගැවසෙනකොට අනවශ්‍ය විදිහට වියදම් කරන්න පෙළඹෙන්න පුළුවන්. ඒ නිසා හොඳ මූල්‍ය කළමනාකරණයක් අත්‍යවශ්‍යයි. එතකොට අර කලින් කිව්ව ජූනි මාසේ වෙනසෙන් පස්සේ මූල්‍ය තත්ත්වෙට මොකද වෙන්නේ? ජූනි 2 පස්සේ ගුරු 3 වෙන්නට එනවා. එතන ඉඳන් ගුරුගේ දෘෂ්ටිය කියන්නේ සුබ බැර්ම 11 වෙන්නට. ඒ කියන්නේ ශනි ඉන්න තැනටම වැටෙනවා. ඒකෙන් වෙන්නේ දැනටමත් ශක්තිමත්ව තියෙන ආදායම් මාර්ග තවත් පුළුල් වෙන එක.
ඒ කියන්නේ අවුරුද්දේ දෙවනි භාගයේදී ආර්ථික තත්ත්වය තවත් ශක්තිමත් වෙන්න ඉඩ තියෙනවා. හරි. ඒතර මූල්‍යමය වශයෙන් එහෙම ශක්තිමත් පදනමක් වැටෙනවා. හැබැයි ඒ මුදල් අහසින් වැටෙන්නේ නෑනේ. ඒ ශක්තියට හේතු වෙන වෘත්තීයමය දියුණුව ගැන මූලාශ්‍රය විස්තර කරන්න කොහොමද? රාහු කියන්නේ හරිම වේගවත් අභිලාෂාකාමී ග්‍රහයෙක්. 2026 වසර පුරාම රාහු ඉන්නේ 10 වන්නේ. ඒ කියන්නේ කර්මස්ථානයේ. රැකියාව ව්‍යාපාර ගැන කියවෙන තැන. විශේෂත්වය තමයි රාහු එතන ඉන්නේ එයාගේ උපරිම බලය පෙන්වන මූල ත්‍රිකෝණ කියන ස්ථානයේ. සරලව කිව්වොත් රැකියාව බාර වෙන්න ග්‍රහයා එයාගේ පවර් පොසිෂන් එකේ ඉන්න නිසා රැකියා කටයුතු වලට පුදුම තල්ලුවක් ලැබෙනවා. ඒ කියන්නේ උසස් වීම, අලුත් රැකියා වගේ දේවල් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? අනිවාර්යෙන්ම. මූලාශ්‍රය පැහැදිලිවම කියනවා රැකියාවේ උසස් වීම ලැබෙන්න වාසනාව තියෙනවා කියලා. ඒ විතරක් නෙමෙයි දසවැන්නට අධිපති ශනි ඉන්නේ 11 වැන්නේ ලාභ ස්ථානයේ. මේකෙන් හරිම බලවත් සම්බන්ධයක් ගොඩනැගෙනවා. කරන රැකියාවෙන් ඒ කියන්නේ දසවැන්නෙන් ඍජුවම ලාභ 11 වැන්නට ලැබෙනවා. කරන වැඩේට හරියන ප්‍රතිඵලය ලැබෙනවා කියන එක තමයි ඒකේ තේරුම. මෙතන තියෙන තවත් සිත් ගන්නසුළු කාරණයක් තමයි විදේශ රැකියාව ගැන තියෙන අනාවැකිය. ඒක ගොඩක් අයට වැදගත් වෙයි. එයි මේ අවුරුදු ඒකට විශේෂයෙන්ම හොඳ. ඒකටත් හේතුව රාහු. රාහු කියන්නේ විදේශීය දේවල් සම්ප්‍රදායින් පිට යන දේවල් නියෝජනය කරන ග්‍රහයා. ඉතින් රාහු කර්මස්ථානයේ බලවත්ව ඉන්නකොට විදේශ රැකියා අවස්ථා උදා වෙනවා. මූලාශ්‍රයේ වචනෙන්ම කියනවා නම් උසස් රටවලට උසස් රැකියා සඳහා ඉතා පහසුවෙන් විදේශගත වෙන්න වාසනාව තියෙනවා කියලා. ඒ නිසා විදේශ රැකියාවක් බලාපොරොත්තු වෙමින් ඉන්න කෙනෙක්ට නම් මේක තමයි හොඳම කාලය. ව්‍යාපාර කරන අයට කොහොමද බලපාන්නේ? ඒ අයටත් මේ රාහුගේ බලපෑම ලැබෙනවද? ඕ ව්‍යාපාරිකයන්ටත් මේක ඉතාම සාර්ථක වසරක්. රාහුගේ බලපෑම නිසා ආනයන අපනයන වගේ විදේශ සම්බන්ධ ව්‍යාපාරවලට හරිම හොඳයි. ඒ වගේම තමන්ගෙම කියලා දෙයක් සොයන් රැකියාවක් පටන් ගන්න ඉන්න කෙනෙක්ට ඒක හිතනවට වඩා වේගයෙන් දියුණු කරගන්න පුළුවන්. මොකද කලින් කතා කරපු ශනිගේ සහ ගුරුගේ සහයෝගය නිසා මුදල් ගලායමත් හොඳ මට්ටමක තියෙනවා. ඉතින් ආර්ථිකයයි රැකියාවයි දෙකම ශක්තිමත් වෙනකොට ඒකේ බලපෑම නිකන් මෙතනින් නවතින්නේ නෑ. ඒ ස්ථාවරත්වයට එක්ක තමයි කෙනෙක්ට දීපලක් ගැන, පෞල් ජීවිතය ගැන, තමන්ගේ අධ්‍යාපනය ගැන උනත් හිතන්න වෙලාවක් ලැබෙන්නේ. මූලාශ්‍රයේ ඒ පැති ගැන මොකද්ද කියන්නේ? හරියටම හරි. අපි මුලින්ම දීපල ගැන බලමු. එතනදී අපේ තුන්වෙනි චරිතය කේතු කරලියට එනවා. කේතු වසර පුරාවම ඉන්නේ 4 වෙනි භාවය. 4 වෙන්නෙන් කියවෙන්නේ නිවාස, ඉඩකඩම්, වාහන වගේ දේවල්. කේතුත් එතන ඉන්නේ මූල ත්‍රිකෝණ කියන බලවත් ස්ථානය. ඒ නිසා නිවසක්, ඉඩමක් ගන්න, විකුණන්න, තියෙන ගයක් අලුත් වැඩියා කරන්න හිතාගෙන ඉන්නවනම් ඒකට මේක ඊටාම සුබ කාලයක්. ඒ කියන්නේ ඒ වගේ ලොකු ආයෝජනයකට අවශ්‍ය මූල්‍ය ශක්තියත් මේ කාලේ ලැබෙනවා කියන එකද? ඔව්. ගයක් හදන්න, වාහනයක් ගන්න අවශ්‍ය මුදල් ලැබෙන හොඳ ලාභ ලැබෙන කාලයක් බවයි මූලාශ්‍රය කියන්නේ. ඒ වගේම කේතු කියන්නේ පරණ දේවල් වලට සම්බන්ධ ග්‍රහයෙක් නිසා සමහර විට පාරම්පරික දේපලක් ලැබෙන්නත් එහෙම නැත්නම් පරණ ගයක් අලුත් වැඩියා කරලා ලස්සන කරගන්නත් අවස්ථාව ලැබෙන්න පුළුවන්. හරි. එතකොට පෞල් ජීවිතය සහ විවාහය වගේ පෞද්ගලික සම්බන්ධතා ගැන මොනවද කියන්නේ? ඒ පැත්තට වැඩිපුරම සුබඵල දෙන්නේ අර කලින් කතා කරපු ගුරුගේ ජූනි මාසේ මාරුවෙන් පස්සේ. ගුරු 3 වන්නට ආවම එයාගේ සුබ බැල්ම 7 වෙනි භාවයට. ඒ කියන්නේ විවාහය ගැන කියවෙන තැනට වැටෙනවා. ඒ නිසා විවාහ වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්න අයට හොඳ යෝජනා එන්න. දෙමව්පියන්ගේ ආශිර්වාදයත් එක්ක විවාහයක් ස්ථිර කරගන්න හොඳම කාලයක් උදා වෙනවා. දැනටමත් විවාහ වෙලා ඉන්න අයට කොහොමද? මොකද ආර්ථිකේ දියුණු වෙනකොට සමහර වෙලාවට පවුලට දෙන්න තියෙන කාලය අඩු වෙනවා. ඒක ඇත්ත. ඒත් මේ මූලාශ්‍රය කියන විදියට මේ වසරේදී ඒක අනිත් පැත්තටයි වෙන්නේ. ආර්ථික ස්ථාවරත්වය නිසා හිතේ සැනසීම වැඩි වෙලා පවුලත් එක්ක සාමකාමීව සතුටින් කාලය ගත කරන්න අවස්ථාව ලැබෙනවා. දරුවන්ගේ වැඩ කටයුතු ගැන හොයලා බලන්න, පවුලේ අයත් එක්ක ගමන් බිමන් යන්න, ඒ වගේ දේවල්වලට හිත යොමු වෙනවා. මෙතන තියෙන තවත් විශේෂ දෙයක් තමයි මොකක් හරි ප්‍රශ්නයක් නිසා පවුලෙන් ඈත් වෙලා ඉන්න අයට නැවත පවුලත් එක්ක එකතු වෙන්න අවස්ථාව ලැබෙනවා කියලා සඳහන් වෙන එක. ඒක ගොඩක් දෙනෙක්ට යොකු මානසික සැනසීමක් ගෙන දෙයි. අධ්‍යාපනය ගැනත් කතා කරමු. මොකද ඉගෙන ගන්න එකට වයසක් නැහෙනි.
ඇත්තම මේක ඕනෑම වයසක කෙනෙක්ට අධ්‍යාපන කටයුතු වලට ඉතාම හොඳ අවුරුද්දක්. මතක ශක්තිය වැඩි වෙන තරඟ විභාග වලින් ජය ගන්න පුණුවන් කාලයක්. විශේෂයෙන්ම ගුරුගේ බලපෑම නිසා උසස් අධ්‍යාපනයට කියන්නේ පශ්චාත් උපාධියක් හරි විදේශගතව ඉගෙන ගන්න හරි බලාපොරොත්තු වෙනවා නම් ඒ බලාපොරොත්තු ඉටු කරගන්න ඉතාම හොඳ අවස්ථා ලැබෙන බව මූලාශ්‍රය නැවතත් අවධාරණය කරනවා. හරි මේ ග්‍රහ බලපෑම් වලින් උපරිම ප්‍රයෝජන ගන්න මූලාශ්‍රයේ දීලා තියෙන ප්‍රායෝගික උපදෙස් ටිකකුත් තියෙනවා නේද? මම දැක්ක එතන සුබ දවස් වර්ණ වගේ දේවල් ගැනත් සඳහන් වෙනවා. ඒවට තියෙන ජ්‍යොතිෂමය පදනම මොකද්ද? නෑ ඒවට පදනමක් තියෙනවා. වෘෂභ ලග්නයට අධිපති ග්‍රහයා තමයි සිකුරු. සිකුරුට අයිති වර්ණ තමයි සුදු, ක්‍රීම්, අයිවරි වගේ ලා පැහැපත් වර්ණ. සිකුරුට අයිති දවසේ සිකුරාදා. අංක 6ත් සිකුරුටමයි. ඉතින් ඒ දේවල් පාවිච්චි කරනකොට ලග්නාධිපති ග්‍රහයාගේ ශක්තිය Tamanට ලැබෙනවා කියන එක තමයි විශ්වාසය. බදාදා සහ ඉරිදා සුබ වෙන්නේ වෘෂභ ලග්නයේ මිත්‍ර ග්‍රහයන් වන බුධ සහ රවිට ඒ දවස් අයිති නිසා. ආගමික කටයුතු ගැනත් විශේෂ අවධානයක් යොමු කරලා තියෙනවා. ඒකේ වැදගත්කම මොකක්ද? ඔව් මූලාශ්‍රය කියන්නේ මේ තරම් හොඳ ග්‍රහ බලයක් තියෙන අවුරුද්දක් පටන් ගන්නකොට Tamanගේ ආගම දහම අනුව පිරිසිදුව භක්තියෙන් ඒක ආරම්භ කරන එකෙන් මුළු අවුරුද්දටම හොඳ ශක්තියක් සහ ආශිර්වාදයක් ලැබෙනවා කියන එකයි. බෞද්ධයන්ට පුළුවන් නම් ජනවාරි 1 වෙනිදා උදේ පන්සලට ගිහින් අෂ්ටපාන පූජාවක්, කිරිපිඬු පූජාවක් හරි ඖෂධ පූජාවක් හරි තියන්න කියලා උපදෙස් දෙනවා. අෂ්ටපාන පූජාව ගැන විශේෂයෙන් විස්තර කරලා තිබුණා නේද? ඔව් ඒකෙන් ආයුෂ ශක්තිය නුවණ වගේ ආනිසංස ලැබෙන බව බෞද්ධ පොතපතේ සඳහන් වෙනවා කියලා කියනවා. ඒකට ගන්න පුළුවන් අඹ, ජම්බු, කෙසෙල්, මිදි වගේ පළතුරු විෂ වර්ග ගැනත් කියනවා. මෙතන වැදගත්ම දේ තමයි භක්තියෙන් ඒක කරන එක. ඒ වගේම කතෝලික බැතිමතුන්ට දේව මෙහෙයට සහභාගී වෙන්න, ජපමාලයක් කියන්න, බයිබලය කියවන්න කියලා උපදෙස් දෙනවා. මූලික අදහස තමයි Taman අදහන ආගම මොකක් වෙනත් වසරේ පළවෙනි දවසේ උදෑසනම ඒ ආගමික වතාවත් වල නිරත වෙලා පිරිසුදු මනසකින් අවුරුද්ද පටන් ගන්න එක. එසේනම් අපි මේ විමසපු මූලාශ්‍රයට අනුව ගොඩනැගෙන කතාව හරිම පැහැදිලි. 2026 කියන්නේ වෘෂභ ලග්න හිමියන්ගේ උත්සාහයට ග්‍රහලෝක වලින් විශාල සහයෝගයක් ලැබෙන, ඒ නිසා ආර්ථික සහ වෘත්තීය වශයෙන් ශක්තිමත් පදනමක් වැටෙන වසරක්. ඒ ස්ථාවරත්වයේ මත පෞද්ගලික ජීවිතයේත් සතුට සහ දියුණුව ලැඟා ගන්න පුළුවන්. මෙහිදී තියෙන ප්‍රධානම පණිවිඩය තමයි ලැබෙන අවස්ථා අතපසු නොකර ගන්න අතරම මූල්‍ය කළමනාකරණය සහ මානසික ශක්තිය පවත්වා ගැනීම. අවසාන වශයෙන් සිතන්නට යාමක් ඉතිරි කරනෝ නම් අපි මුලිමුත් කතා කළා වගේ වෘෂභ ලග්න හිමියන්ගේ ස්වභාවය තමයි යමක් පටන් ගත්තම ජයග්‍රහණය ලබන තුරුම උත්සාහ කරන එක. 2026 වසරේ ග්‍රහ පිහිටීම් ඒ සහජෝත්සාහයට විශාල ශක්තියක් නැත්නම් තල්ලුවක් ලබා දෙනවා. එසේනම් සිතා බැලිය යුතු ප්‍රශ්නය මෙයයි. මේ වගේ විශ්ව ශක්තියක් පසුබිමේ තිබියදී මීට පෙර ළඟා කරගන්න බැහැ, හරිම අමාරුයි කියලා හිතාගෙන හිටපො Tamanගේ ජීවිතයේ ලොකුම ඉලක්කය මොකක්ද? ඒ ඉලක්කය වෙත 2026 වසරේදී නව විශ්වාසයකින් යුතුව ගමන් කරන්න බැරිද?